ඔන්න රුවනේ අද මම කියන්න යන්නේ අපේ රටේ තියෙන උතුම්ම මහා සෑය රුවන්වැලි සෑයේ ඉතිහාසය ගැන. ගැමුණු රජතුමාට ඕනා වුණා ලෝකේම ලස්සනම සහ විශාකම මහා සෑය බුදුන් වහන්සේ වෙනුවෙන් හදන්න. සෑය හදන්න කලින් රත්තරන් රිදී සහ විශේෂ පාෂාණ යොදලා හරිම ශක්තිමත් අඩිතාලමක් මේ පොළවේ ගැහුවා. සෑය ඇතුලේ බුදුන් වහන්සේගේ සර්වක් ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් හරිම ගෞරවයෙන් තැන්පත් කළා. දිය බුබුලක හැඩයට තමයි මේ මහා සෑය නිර්මාණය කළේ. ඒක දකිද්දිත් හිතට මහා පුදුම ශාන්තියක් දැනෙනවා. සෑය වටේට අතුන් 500ක් ඉන්න පවුරක් හැදුවේ සෑයට ආරක්ෂාවත් ගාම්භීර බවත් ලබා දෙන්නයි. උදටත් මේ රුවන්වැලි මහා සෑය ඔපේ රටට ලොකු ආශිර්වාදයක්. ඔයාලා කතාව ඇහුවනේ? ආයේ දවසක මේ වගේ කතාවක් කියලා දෙන්නම්.